උඹලන්ට මම අරන් ආවලා තියෙන මගේ උදේ කරුවේ ක්ලීනින් වැඩ ටික තමයි. ගෙවල් අස් කරගන්න ඒවා, අතු ගන්න ඒවා වුණා අද මගේ උදේ වරුවේ ප්‍රධානම වැඩ ටික. මොකද බබා මේ දවස්වල ඉස්කෝලේ යන්නේ නැහැ. ඒක නිසා මේ ටික තමයි මගේ උදේ වරුවට විශේෂයෙන් කියලා කරන්න තියෙන්නේ. උඹලන්ට පේනවා ඇති දැන් මගේ මේ ගෙදර සම්පූර්ණයෙන්ම හැඩි වෙලා තියෙන්නේ. දැන් මේ ටික මට මතක නැති වුණා. මම ටිකක් කස් කරගෙන යනකොට තමයි මට මතක් වුණේ මම වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. මම ටිකක් කස් කරලා ඉවරයි එතකොට. ඉතින් මේ කුස්සිය උනත් පේනවා ඇති ඔයගොල්ලන්ට. යකාන්ට ලැබිය තමයි තියෙන්නේ උදේට හැමදාම. ඉතින් මේ වගේ තමයි. මොකද උදේට හදිසියට වැඩ කරාම ඔය තත්ත්වය තමයි උදේට අපේ ගෙදර තියෙන්නේ. ඉතින් මම මේ සීරම පස් කරලා අතු ගහලා කරගන්න ඕනේ. ඉතින් මම මුලින්ම කාමරෙන් තමයි පටන් ගන්නේ. මොකද අද හදලා ඒ ටික කරලා අතු ගහලා කරගත්තාම මට ලේසියි. මොකද එතකොට මම දන්න ඒ වැඩේ ඉවරයි මගේ කාමරේ ලොකුවට හැදි වෙන්නේ නැහැ. අද තමයි හැදි වෙන්නේ. ඒක නිසා අද හදාගත්තට පස්සේ කාමරේ වැඩ ඉවර වෙනවා. ඉතින් මේ විදිහට අංගස් කරලා අතු ගාලා ඉවර වෙලා තමයි මම ඉතිරිය ටික සබාවසට ඉස්සෙල්ලාම සාලයස් කරලා අන්තිමට කාමරේ වස් කරනවා ඉතින් මම දෙවිත් තමයි ඒක කරන්නේ. ඉතින් මම මේ විදිහට මේ දවස්වල අපි කතා ගෙදර කිව්වනේ ඉස්කෝලේ යන්නේ නැහැ. මොකද මේකට තමයි දෙපේ පාර දාන්නේ. ඒ නිසා තාම අපේ ඉස්කෝල පටන් ගන්නේ. ඒ නිසා යාමේ දවස්වල ගෙදර ඉන්නේ. ගෙදර ඉන්නවා කියන්නේ උදේවරුව ගෙවල් ඉවරයි. මම මේ පැත්ත දැන් කාමරේ ඉස්සෙල්ලා දස් කළේ. මම අර පැත්ත අස් කරගෙන ඉවර වෙනකොට කාමරේ හැඩි කරලා තියෙන්නේ. යාගේ වැඩ එහෙම තමයි. ඉතින් කොයි ගෙදර ඒ වගේ තමයි මම හිතන්නේ. මොකද බබාලාගේ වැඩේම අදිනවා, සෙල්ලම් කරනවා, බලනවා. ඌව තමයි ගොඩට තියෙන ලොකුම රාජකාරිය. හරි කාමරේ වස් කළා අතු කරලා ඉවර වුණාට පස්සේ තමයි අපේ කාමරෙන් එළියට යන දොරක් තියෙනවා. ඒකෙන් ලොකු එළියක් එනවා දොර ඇරියාම මේ උදේට ගියතුලට ඉතින් මම සාලේ ටච් කරගෙන තියෙන්නේ. මේ සාලේ අපේ බුදු පහන තියෙන සාලෙමයි. එතන මම කොමාරිකා පළයක් හිටවගෙන තියෙනවා. මම දැක්කා මේ මේක YouTube channel එකක හරි Facebook එකේ හරි මම දැක්කේ එහෙම බුදු පහන ළඟ තියෙන එක කොමාරිකා පළයක් කරගෙන තියෙන එක හොඳයි කියලා. ඉතින් ඒක නිසා ඉතින් මම තුන්වෙනි පළකට තිබ්බා. ඉතින් මේ මම ඉතින් ඒ විදිහට මම සම්පූර්ණ ටිකස් කරන්නේ. ඉතින් බලන්න කොහොමද ඊයස්සේ අපේ බපා මට සෙල්ලම් කරනවා සෙල්ලම්ම තමයි මොනවා හරි කර ඉන්න තමයි. ඉතින් ඒගොල්ලෝ බලන්නේ. ඉතින් යා ගොඩක් වෙලාවට ටීචර් සෙල්ලම තමයි කරන්නේ. යා ওই මොන්ටිසෝරි ටීචර් කරන ටික ගෙදර ඇවිල්ලා සේරවම කරනවා. ඒක තමයි යාගේ ප්‍රධානම සෙල්ලම. හරි දැන් මේ පැත්තත් අස් කරගෙන අතු ගාලා ඉවරයි. ඊළඟට අපි ලොකුවටම හැටි වෙන තැන තමයි අපේ ගෙදර කුස්සිය. කුස්සිය නම් අනේ මන් දන්නේ ඒක පුදුම විදිහට හැටි වෙනවා. ඉතින් අපි බලමු දැන් ඒ පැත්ත. පේනවනේ ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එක ස්පීඩ් කළාට අත්තටම මෙච්චර වේගෙන් වැඩ කරන්නේ නැහැ. මේක විනාඩි 25ක විතර වීඩියෝ එකක් තමයි තිබුණේ. ඒක නිසා මම මේක කෙටි කළා. මොකද තාම මගේ channel එකට ගොඩාක් subscribersලා ඉඳියට හැමෝම මගේ වීඩියෝස් බලන්නේ නැහැ. ඒක නිසා ලොකු වීඩියෝ දැම්මොත් මට මම දන්නවා කවුරුත් ඒව බලන්න කැමති වෙන එකක් නැහැ එකපාරටම කියලා. ඒක නිසා මම ඉස්සෙල්ලාම තීරණය කළේ චූටි වීඩියෝස් දාලා ඔය මගේ මටම කියලා යාළුවෝ කට්ටියක් එකතු කරගන්න. ඉතින් ඔයගලන්ට මම ආරාධනා කරනවා මගේ
YouTube channel එක subscribe කරන්න වගේම මගේ videos බලලා like එකක් comment එකක් දෙන්න. මාත් එක්ක එකතු වෙන්න ඉස්සරහට මගේ videos බලන්න. ඉතින් ඔයාලා මම කරන දේවල් වගේම ඔයාලා කරන දේවල් අදන්න දේවලුත් මට කියන්න. ඉතින් මගේ